හා දැන් ඉතින් ඔය වාද විවාද නතර කරලා යමු නේද කෑම කන්න. කෑම ටික සීතල වෙනවත් එක්ක. දැන් ඔය එතන දෙවනි පාරටත් කෑම රත් කරගෙන බලාන ඉන්නේ. එහෙම කියලා ආත්තම්මා කාමරෙන් එළියට ගියා. හරි යමල්ලා කෑම කාලා එන්න කියලා කල්පන වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ මාලකයාගේ පිටට තට්ටුවක් දාගෙන. යමු තේනුකටත් හදිසි වුණේ මන්දිරාව බලන්න තියෙන උවමනාවටද කියලා කල්පනට හිතුණා. යාළුවෝ තුන්දෙනාම කාමරෙන් ආවේ කෑම කාමරයට යන්න වුණත් මන්දිරාගේ කාමරය දැක්ක විතරයි තුන්දෙනාගේම ගමන බාල වුණා. හිටහංකෝ මං ඔය හොල්මනට මරු වැඩක් කරන්න. එහෙම කියපු මාලකයා මන්දිරාගේ කාමරේ දොරට තට්ටු කළා. මූ කරන වැඩවලින් අපිත් නෝන්ඩි වෙනවා කියලා ඒකට කලබල වුණු කල්පනයි තේනුකයි උඹ ඕන මගුලක් කරගනින් කියලා මාලකය දාලා පැනලා කුස්සිය පැත්තට දිව්වා. කොච්චර වේගයෙන් දිව්වද කියලා කියනවා නම් බිම තිබුණු පාපිස්සක් කකුලේ පැටලිලා කල්පන විසි වෙලා ගිහින් අතර වුණේ කාගේද ඇඟක හැප්පිලා. දෙයියනේ ඔලු උස්සලා බලද්දි ඒ මන්දිරා උනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිව කල්පන මන්දිරාවත් අල්ලගෙන නතර වුණේ බිත්තියයිනේ. හපොයි දෙයියනේ මේ මොනවද මේ වෙන්නේ කියලා තේනුක අත් දෙකින්ම ඇස් දෙක වහගත්තා. මොන වුණත් ඒ වුණු දෙයට නම් තේනුකට මාලකයත් එක්ක කේන්තිත් ආවා. ඌ කරපු වැඩේ නිසා තමයි කල්පන මන්දිරාට මෙච්චර කිට්ටු වුණේ කියලා තේනුකට හිතුණා. මන්දිරාගේ දොරට තට්ටු කරලා මන්දිරා දොර ඇරියේ නැති වුණාම ගාල කඩාගෙන වගේ අර හොල්මන කාමරේ නෑනේ බං කියාගෙන කුස්සියට කඩාපාත්තුණු මාලකයා මේ වුණු දේ දැකලා අන්දමන්ද වෙලා ගියා. හරි දැන් ඉතින් දෙන්නත් එක්ක කෑමට වාඩි වුණා නම් කියලා තේනුක ටිකක් බරසොරෙන් කියනකොට තමයි මන්දිරාටත් කල්පනටත් උනේ මොකද්ද කියලා හරියට තේරුනේ. අනේ සොරි නංගි එහෙම කියපු කල්පන ඉක්මනට කෑමෙමයිසිට ආවේ ආත්තම්මාව නම් මල මගුලයි කියාගෙන මාලකයාගේ ඔළුවට ටොක්කකුත් ඇනගෙන. මී හරකා කරොත් කරන්නේ ඔය වගේ ගොම්බූරු වැඩමයි කියලා තේනුකත් තරහින් කිව්වේ මේ දැන් ඩිංගකට කලින් උණු වැඩේට තමාගෙත් මනාපයක් නැහැ කියන එක මන්දිරාටත් දැනෙන්නත් එක්ක. කාටවත් නොහැඟුණාට නොපෙනුනාට කල්පනටත් තේනුකටත් මන්දිරාව ගොඩක් ලොකුවට හිතට වැදිලා තියෙනවා කියලා මාලකට නම් හිතුණා. බොහෝම ලැජ්ජාවෙන් හරිබරි ගැහිලා කෑම මේසෙට වාඩි වුණු කල්පන ඔලු උස්සලා බලද්දි තමයි හරියටම මන්දිරාව දැක්කේ. ඇත්තටම ලස්සන කෙල්ලෙක් කියලා කල්පනට හිතුණා. මන්දිරා ඇත්තටම ලස්සන කෙල්ලෙක් නේද කියලා තේනුකට වගේම මාලකටත් හිතුණා. ගෙදර ගෙනියනවා නම් ගෙනියන්න ඕන මේ වගේ කෙල්ලෙක් කියලා තේනුක හොරෙන් කල්පනට කනට කරලා කිව්වා. යාළුවෝ දෙන්නා කුටු ගාන්නේ දැන්නුණු සිද්ධිය ගැන වෙන්නේ නැති කියලා හිතුණු මන්දිරා තවත් ලැජ්ජාවෙන් නැඹරුණා. මේ නිහඬ බව බින්දින්න තව මොනව හරි කියන්න එහෙම කියලා මාලක මන්දිරාගෙන් ඇහුවා මොකද ඔයා අර හවස අපි දැකලා හොල්මන් කරේ කියලා. ඒ කතාවට නම් මන්දිරාට හිනා ගියා විතරයි ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි නේ කියලා තේනුක කිව්වා. නංගි ඔයා ගොළුයිද කියලා මාලක ඇහුවා. නෑ මට මතක විදියට නම් මෙයා පොඩි කාලේ නම් ගොළු නෑ කියලා කල්පනට එකවරම කියවුණා. අයියට මාව මතකද? මන්දිරා බොහොම අමාරුවෙන් වචන ගලප ගත්තා. අම්මෝ ඇති අන්තම් හොල්මනක් නෙවි. මට ඔය කටහඬ ඇහෙනකම්ම මම බයේ හිටියේ කියලා මාලක හිනා වුණා.
ඒ කතාවට හැමෝටම හිනා ගියා. ඔය අතරේ ආත්තම්මයි එතනයි දෙන්නත් කෑම මේසෙට ආවා. මොකද මන්දි අයියලා ටික කියන්නේ? එහෙම කියමින් ආත්තම්ම කෑම මේසෙට වාඩි වුණා. නෑ ආත්තම්මා, මේ නංගිට කතා කරන්න පුළුවන් කියලා මාලකට කියවුනත් එක්ක හැමෝටම හිනා ගියා. බොහොම ආදරණීය කතාබස් අතරේ රාත්‍රී ආහාරය ගනිපු යාළුවෝ තුන්දෙනා හැමෝගෙන්ම සමු අරගෙන කාමරවලට ගියා. 6 වෙනි කොටසෙන් අපි කල්පනයි, තේනුකයි, මාලකයි, මන්දිරයි එක්ක ට්‍රිප් එකක් යමු.